සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අදත් ඉරිදා දවස ඔබ හැම දිනාම සිටනේ තසපුව උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න බොහෝම සද්ධාවෙන් සූදානම් වෙච්ච දවස. අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය පයාගල හල් කඳවිල වේල්ලහන්දිය පදිංචි ඩී මිලිනා මහත්මිය හා වයිලට් රූපසිංහ නිමාලි ධම්මිකා මාන්නතුංග යන දියණියන් විසින් ධර්ම දේශනාවේ දායකත්වය බාරගන්නවා. එහෙමනම් ඒ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවටම පත්වේවා කියලා අපි මුලින්ම ඔබ හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරන. පිංහතුනි, රහතන් වහන්සේලා තුළ ගත්තත් සංසාරික පුරුදු එකිනෙකා තුළ එක එක ස්වරූපෙන් දකින්නට ලැබෙනවා. එක සිදුවීමක් දෙකක් ධර්මයේ සඳහන් වෙනවා. එක අවස්ථාවක මහරහතන් වහන්සේ නමක්, නමුත් උන්වහන්සේගේ ස්වභාවය, උන්වහන්සේ බොහෝ දානේ වළඳනවා. උන්වහන්සේ පාත්තරේ පිරෙන්නම දානේ පුරෝගෙන වළඳනවා. මේක අනික් ස්වාමීන් වහන්සේලාට මේ දානේ ගන්න ප්‍රමාණය පිළිබඳ යම් නොසතුටක් ඇති වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියා හිටියා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, අස්වල් භික්ෂුන් වහන්සේ හරියට දානේ වළඳනවා. මේක හරිම අශෝභන දෙයක්. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පාත්තරේ පිරෙන්නම දානේ අරගෙන බොහෝ වෙලාවක් දානේ වළඳනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ කතා කරලා භික්ෂුන් වහන්සේලා ඉදිරිය අහනවා, භික්ෂුව ඔබ දානය වළඳන්නේ ප්‍රමාණවත් ආකාරයෙන්. අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මම දානය වැළඳුවට ඒ ටිකත් මට මදි කිව්වා. කොච්චර දානය වැළඳුවත් මේ කුසගින්න අවසන් වීමක් නම් වෙන්නේ නැtei කිව්වා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේගේ පෙර ජීවිත ගැන විමසලා කියනවා, මහණෙනි මේ භික්ෂුව සාමාන්‍ය කෙනෙක් නෙමෙයි, ඒ නිසා නින්දා අපහාස කළ අකුසල් පුරව ගන්න එපා කියනවා. කෙලෙසුන්ගේ මිදිච්ච රහතන් වහන්සේ නමක්. නමුත් ආත්ම භාව 500ක් හස්ති රාජ මහා කුලේ ඇතෙක් වෙලා ඉපදිච්ච කෙනෙක් කියනවා. එතකොට මේ හස්ති රාජයෙක් හැටියට ඇතෙක් වෙලා ආත්ම 500ක් ඉපදිච්ච කෙනෙක්, ඒ ඇතිවෙච්ච සංසාර පුරුද්ද නිසා මනුස්ස ලෝකේ ඇවිල්ලා පැවිදි වුණත් කොච්චර ආහාර ගත්තත් ඒකේ ප්‍රමාණයක් ඇති කියලා හිතෙන්නේ නැහැ. මොකද කුසගින්න කියන එක හැම වෙලාවෙම මතුවේ. අර සංසාර පුරුද්ද. තමන්ගේ විඥානේ යම් දෙයකට හැඩ ගැහුණාට පස්සේ, කෙනෙක්ගේ විඥානේ යමකට පුරුදු වුණාට පස්සේ, ඇබ්බැහි වුණාට පස්සේ, ඒක සංසාරික පුරුද්දක් වශයෙන් දිගින් දිගට ආත්මෙන් ආත්මයට යන ස්වභාවයක් අපිට දකින්න ලැබෙනවා. ඔය වගේම තවත් ධර්මයේ තියෙන එක සිදුවීමක්, තරා රහතන් වහන්සේ නමක්. නමුත් කවුරුත් දන්නේ නැහැ මේ රහත් කෙනෙක් කියලා. මොකද රහත් වුණා කියලා ඇඟේ බෝඩ් එකක් එල්ලගෙන ඉන්නව නෙමෙයි. උන්වහන්සේගේ සාමාන්‍ය චර්යා රටාව, සාමාන්‍ය හැසිරීම, මේ තුල තමයි රහතන් වහන්සේලා මාර්ගඵලලාභීන් එදා ජීවත් වුණේ. මම මෙහෙමයි, මම මේ වගේ ඵලයකට ආපු කෙනෙක්, මං දැන් මේ වගේ කෙනෙක්, මං වෙනදා වගේ නෙමෙයි, දැන් උඹලා මට ගරු කරපල්ලා. ඔය වගේ අර තමන්ගේ තියෙන චිත්ත දියුණුව මුල් කරගෙන යම් කිසි පිළිගැනීමක් ලබන්න හෝ යම් කිසි සමාජික කැපිලා පේන්න හෝ අනිත් භික්ෂූන් වහන්සේලා අතර මම ඉහළට දියුණු වෙච්ච කෙනෙක් කියලා හුවා දක්වන්න හිත දියුණු කරපු කෙනෙක් උත්සාහය ගන්නෙ නැහැ. නමුත් මේ ස්වාමීන් වහන්සේ එක්තරා ආරාමයක වැඩ සිටියා. හැබැයි උන්වහන්සේගේ සංසාර පුරුද්ද කියන්නේ උන්වහන්සේ නිතර කතා බහ කරනකොට වසලවාදයෙන් තමයි කෙනෙකුට කතා කරන්නේ. මෙහි වරෙන් වසලයා, අර වැඩි කරපම් වසලයා. එතකොට ඒ වගේ කරපම් මෙහි වරෙන් ඵලයන්, ඒ වගේ කෙනෙක්ගේ හිත රිදෙන විදිහේ වචන වලින් තමයි උන්වහන්සේ නිතර කතාබස් කරන්නේ. ඉතින් මේක මිනිස්සුන්ට අල්ලන්නේ නැහැ. මේ අය ඇවිල්ලා අපි කියමු ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියමු කිව්වා. මේ කතා කරන්නවත් දන්නේ නැති හාමුදුරු කෙනෙක්. ඉතින් මේ පිරිස එදා ජේතවනාරාමයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා
බුදුරජාන් වහන්සේට වන්දනා කළගෙන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපේ අර අසවල් විහාරස්ථානයේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙකුට කතා කරන්නවත් දන්නේ නැtei කියෝ. වසලයා මේ වගේ නොයෙක් විදිහේ පහත් වචන වලින් තමයි කියෝ කෙනෙකුට කතා කරන්නේ. අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේක අහගෙන ඉඳලා මේ භික්ෂුන් වහන්සේ මේ පිරිස අතරට කැඳෙව්වා. කැඳවල බුදුරජාණන් වහන්සේ අහනවා ඇත්තද මේ පිරිස කියන කතාව? එතකොට මේ භික්ෂුන් වහන්සේ කියන අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ හිතේ කිසිම කෙනෙක් ගැන ඇලීමක්, ගැටීමක්, තරහක්, ද්වේෂයක් පිහිටන්නේ නැtei කිව්වා. බුදුරජාණන් වහන්සේ බලලා කියනවා මහණෙනි මේ කෙනා ආත්ම 100 ගණනක් බ්‍රාහ්මණ මහා කුලේ ඉපදිච්ච කෙනෙක් කියනවා බමුණෙක්. එතකොට අර බ්‍රාහ්මණ මහා කුලේ ආත්ම 100 ගණනක් ඉපදෙනකොට ඒ බමුණන්ගේ ස්වභාවය තමයි අනිත් අයට ඒ පහත් කුලවලා ඊළඟට නොඑක් විදිහයට වසලවාදීන් තමයි උන් කතා කරන්නේ. ඒ තමන්ගේ තිබ්බ ආත්ම ගණනාවක් තිස්සේ විඥානී ගොඩනැගිච්ච ඒ චරිත ලක්ෂණ තමයි ඒ පෙන්නුම් කරේ බුදුරජාණන් වහන්සේ වදාළ. නමුත් මේ කෙනා හිත කෙලෙසුන්ගෙන් මිදිච්ච රහතන් වහන්සේ නම. හිතේ තරහක්, ද්වේෂයක්, වෛරසිතකින් කතා කරනවා නොමේ කියවා. ඒ පුරුද්ද කියව. එතකොට අපිට පේනවා එක පුද්ගලයන් තුළ මේ සංසාරික පුරුදු කියන ඒවා විඥානයත් සමග සංසාරේ ගමන් කරන ස්වභාවයක් දකින්න ලැබෙනවා. විඥානය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ විඥානේ අපි යමක් කරනකොට අපේ ක්‍රියාව යම් ස්වරූපයකින්ද අපි පවත්වන්නේ ඊට අනුව විඥානේ හැඩගැහෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ වදාළ පුඤ්ඤංචේ සංඛාරං අபிසංකරොන්තිති පුඤ්ඤෝපගං හෝති විඥානක් කියනවා. යම් කිසි කෙනෙක් නිතර නිතර පින් දහම් කරනවා. පිනට නැඹුරු වෙනවා. පිනට නැඹුරු වෙලා තමන්ගේ සිත කය වචනෙන් පින් දහම් වලට නැඹුරු වෙච්ච ජීවිතයක් ගත කරනකොට පුඤ්ඤෝපගං හෝති විඥාන. ඒ කෙනාගේ විඥානයත් පිනට නැඹුරු වෙලා හැඩගැහෙනවා. පිනට නැඹුරු වෙච්ච විඥානයක් ඔහුට සකස් වෙනවා. අන්න බලන්න නිතර නිතර පින් දහම් වල යෙදෙනකොට නිතර පුණ්‍ය සහගත කටයුතු වලට යෙදෙනකොට තමන්ගේ විඥානේ පිනට අඬුව නැඹුරු වෙලා හැඩගැහෙනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපුඤ්ඤංචේ සංඛාරං අபிසංකරොන්තිති අපුඤ්ඤෝපගං හෝති විඥාන. යම් කිසි කෙනෙක් නිතර පව් කරනවා, අකුසල් කරනවා. තමන්ගේ සිත කය වචනේ නොයේක් විදිහේ පාපී අකුසල් වල යෙදෙනවා. එහෙම කරන්න හැම වෙලාවෙම ඔහුගේ හිත කය වචනේ මේ තුන්දොරම ක්‍රියාත්මක වෙන්නේ අකුසලයකට නැඹුරු වෙලා. හැම වෙලාවෙම ඔහු හිතන්නේ අකුසලයක් කරන හැටි, පාපී ක්‍රියාවක යෙදෙන හැටි. එතකොට මේ චරිත ලක්ෂණයත් එක්ක බුදුරජාණන් වහන්සේ වදාළ නිතර අකුසල් කරන කෙනාගේ විඥානේ අපුඤ්ඤෝපගං හෝති විඥාන. අකුසලයට නැඹුරු වෙච්ච හිතක්, විඥානයක් ඔහුට සකස් වෙනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ පෙන්වනවා යමෙක් ධ්‍යාන වඩනවා, භාවනා වඩනවා. නිතර සමාපatti වලට සමවදිමින් ධ්‍යාන වඩමින් වාසය කරනවා නම් ආනිඤ්ජංචේ සංඛාරං අபிසංකරොන්තිති ආනිඤ්ඤෝපගං හෝති විඥාන. යම් කිසි කෙනෙක් ආනිඤ්ඤාභි සංස්කාර කියන්නේ ධ්‍යාන වඩනකොට ඒ ධ්‍යානයට නැඹුරු වෙච්ච විඥානයක් ඔහුට සකස් වෙනවා. එහෙමනම් අපිට ඊටාම පැහැදිලි පිනක් කරනකොට නිතර පිනේ යෙදෙනකොට පුණ්‍ය සහගත කටයුතු වලම නිතර යෙදෙන කෙනාගේ විඥානේ පිනට අනුව හැඩගැහෙනවා. නිතර අකුසල් කරනකොට අකුසලයට නැඹුරු වෙලා කටයුතු කරන කෙනාගේ විඥානේ අකුසලයටම නැඹුරු වෙලා හැඩගැහෙනවා. ඒ වගේමයි නිතර සමාධිය වඩනකොට, නිතර භාවනා කරනකොට, ධ්‍යාන වඩනකොට ඒ කෙනාගේ විඥානේ සමාධියට නැඹුරු වෙච්ච විඥානයක්, සිතක් ඔහුට ගොඩ නැගෙනවා. හැබැයි මේ සිතුවිලි එක ආත්මිකින් දෙහිකින් අවසන් වෙන්නේ නැහැ. පින්වතුනි, කවුරු හරි ඇහුවොත් ඔබට වයස කීයද? අපි කියයි අපිට දැන් අවුරුදු 50 සම්පූර්ණයි, දැන් මට 48යි කියයි, 30යි කියයි. අපි ආයුෂක් පනවන්නේ මේ විඥාණයට නෙමෙයි. විඥානයේ ඇසුරු කරගෙන පවතින අපේ ශරීරයේ තියෙනවා. මේ මනුස්ස ලෝකේ අපි ඉපදිච්ච දවසේ ඉඳන් මේ කබලින්කාර ආහාරයෙන් පෝෂණය වන ගොරෝසු ශරීරයක් මේ විඥානය ඇසුරු කරගෙන අපි ගොඩනගන. මෙන්න මේ ශරීරයට, මේ ආයතන 6කින් යුක්ත මේ ශරීරයට තමයි අපි ආයුෂක් පනවන්නේ. දැන් මට අවුරුදු 50යි කියයි, 60යි කියයි, 70යි කියයි, 80යි කියයි. හැබැයි මේ ශරීරය, විඥානය මේ ශරීරය අල්ලගෙන ඉන්නේ తాවකාලිකව. මේ ශරීරය අතහැරලා විඥානයේ තවත් කයක් හොයාගෙන යනවා තව ටික කාලයකින්. එතකොට මේ ශරීරය අතහැරලා යනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ආයුස්මාච විඥාන, ආයුෂත් මේ ශරීරය අතහරිනවා. ඒ ආයුෂ තමයි අපි කියන්නේ අපිට දැන් අවුරුදු 50යි, 60යි, 70යි. එතකොට කර්මානුරූපීව ගේන ආයුෂ අවසන් වෙනකොට
මේ ශරීරයේ තියෙන තේජෝ ධාතුව බැහැර වෙනකොට විඥානේ ශරීරයෙන් පහ වෙලා යනවා. විඥානේ කර්මානුරූපී වැඩිලා යනවා තවත් තැනකට. ඊට පස්සේ මේ ශරීරයේ වැඩකට ගන්න බැරි දර කඩක් එක තැනක දිරලා පස් වෙලා ගියා වගේ මහ පොළොවට පස් වෙලා අවසන් වෙනවා. හැබැයි විඥානේ ගමන අවසන් වෙන්නේ නැහැ. විඥානේ මේ ශරීරය අල්ලගෙන හිටියේ తాවකාලික නවාතැනක් හැටියට විතරයි. විඥානේ මෙතනින් අතහරිනකොටම ඊළඟ චිත්ත පරම්පරාවේ ඊළඟ චිත්තක්ෂණේම තව තැනක අල්ලගෙන තමයි විඥානේ මෙතන අතහරින්නේ. අන්න ඒ නිසා මේ විඥාණයට ආයුෂ කොච්චරයිද කියලා කවුරු හරි අපෙන් ඇහුවොත් අපිට කියාගන්න පුළුවන් කමක් නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේ පවා උන්වහන්සේ ජීවිතේ ආපස්සට විමසලා බැලුවා කවදාද මේ ලෝකේ සත්‍යයන් හටගත් කෙලවරක් හොයන්න පුළුවන්ද? ආත්ම 100,000 ගණනින් උන්වහන්සේ ආපස්සට බලාගෙන ගියා. කල්ප ගණන් සංවට්ට විවට්ට කල්ප ගණන් මේ විශ්වය ඇති වෙලා පැවතිලා නැති වෙලා යන කල්ප දහස් ගණනින් දසදහස් ගණනින් උන්වහන්සේ ආපස්සට විමසුවා. ඒ හැම තැනකම හැම ආත්මයකම කවුරු හෝ නමකින් කවුරු හෝ පුද්ගලයෙක් හැටියට එක්ක සත්වයෙක් හැටියට නිරිසතෙක් හැටියට පෙරේතෙක් අමනුෂයෙක් හැටියට මේ ලෝකයේ මේ තල 31කින් යුක්ත මේ ලෝක ධාතුවේ යම් තැනක ඉපදීමක් තියෙනවා. ඒ නිසා උන්වහන්සේ දේශනා කරනවා අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ. මේ සංසාර ගමන අනවරාග්‍රයි කියවන්නේ. ඒක තමයි අපිට දෙන්න තියෙන උත්තරේ. කෙලවරක් හොයලා අවසන් කරන්න බැරි තරම් දීර්ඝ සංසාර ගමනක තමයි අපි මේ ඉපදෙමින් මැරෙමින් එන්නේ. අන්නේ දීර්ඝ සංසාර ගමනේ අපි එනකොට අපේ විඥාණයට ඇබ්බැහි වෙච්ච සංසාරික පුරුදු තියෙනවා. අපේ විඥානේ පුරුදු වෙච්ච යම් අකුසල රටාවන් තියෙන්නට පුළුවන්. අන්නේවෙන් වැළකීලා අපේ විඥානේ කුසල සහගත මාර්ගයට යොමු කරගෙන කුසලයේ තුල දියුණු කරලා පින තුල යොදවලා අපි උත්සාහයෙන් වීරියෙන් තමයි පුණ්‍යවන්ත රටාවකට මේ විඥානේ හුරු කරගන්නට තියෙන්නේ. පින්වතුනි සංසාර පුරුදු මේ විඥානයත් එක්ක එනවා වගේම පෙර කරපු අකුසල් මේ විඥානයත් එක්කම බැඳිලා දිගට සංසාරේ ගමන් කරනවා. ඔබ අහලා ඇති අපරාපරිය වේදනීය අකුසල් ගැන. නිවන් දකින්නකන් සංසාරේ පස්සෙන් පන්න විපාක දෙන අකුසල් කොටසක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට අපිට පේනවා නිවන් දකින්නකම්ම සංසාරේ පන්න විපාක දීදී එන දීර්ඝ අකුසල් එනවා නම් කොහොමද මේ අකුසල් එන්නේ? නිකන් අහසේ පාවෙලා එනව නෙවෙයි. මේ විඥානය කියන එක තනියෙන් පවතින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ බීජ සූත්‍රයේදී පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ බීජ කියන සූත්‍රයේදී කන්ද සංයුක්තේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි රූපයෙන් තොරව වේදනාවෙන් තොරව සංඥාවෙන් තොරව සංස්කාර වලින් තොර තනිව පවතින විඥානයක් ගැන හෝ තනිව ගමන් කරන විඥානයක් ගැන හෝ තනිව විපුල භාවයකට පත්වෙන විඥානයක් ගැන හෝ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින්වත් ලෝකෙ දකින්නේ නැහැ කියලා. එහෙමනම් අපිට මේ බුද්ධ දේශනාවෙන් පැහැදිලි වෙනවායි විඥානේ යම් තැනක තියෙනවා නම් ඒ විඥානේ පවතින්නෙම රූපයක් ඇසුරු කරගෙනමයි. ස්පර්ශයෙන් ඇතිවෙන විඳීමක් ඇසුරු කරගෙනමයි විඥානේ පවතින්නේ. ඒ වගේම සංඥාව හඳුනා ගැනීමක් ඇසුරු කරගෙනයි විඥානේ පවතින්නේ. ඒ වගේම සංස්කාර ඇසුරු කරගෙනයි විඥානේ පවතින්නේ. මොනවද මේ සංස්කාර කියන්නේ? ඇහි ස්පර්ශය නිසා ඇතිවන චේතනාව. කනේ ස්පර්ශය නිසා පහළ වෙන චේතනාව. නාසයේ ස්පර්ශයෙන් පහළ වෙන චේතනාව. දිවේ ස්පර්ශයෙන් පහළ වෙන චේතනා. කයේ ස්පර්ශයෙන් පහළ වෙන චේතනා. මනසින් අපි හිත ගොඩනගන චේතනා. මේ චේතනාවමයි කර්මයක් බවට පත්වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චේතනාහම් භික්ඛවේ කම්මං වදා. මහණෙනි චේතනාව කර්මයයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එහෙමනම් මෙන්න මේ චේතනාවත් විඥානේ ඇසුරු කරගෙනයි කියන පවතින. විඥානේ රූපයෙන් තොර, වේදනාවෙන් තොර, සංඥාවෙන් තොර, සංස්කාර වලින් තොර විඥානයක් බුදුරජාණන් වහන්සේ බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියන ඒ කාරණේ තේරුම තමයි විඥානේ හැම වෙලාවෙම රූප, වේදනා, සංඥා, සංස්කාර ඇසුරු කරගෙනයි පවතින්නේ. මෙන්න මේකම තමයි අපි තවදුරටත් විග්‍රහ කරලා ගන්නේ නාම රූප නිසා විඥානේ හටගන්නවා කියන කාරණේ. නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං. මේ විදිහට අපි කතා කරනවා විඥානය නිසා නාම රූප ඇති වෙනවා. ඒ ඇති වෙන නාම රූප විඥානය ඇසුරු කරගෙන පවතිනවා. එහෙමනම් අපිට තේරෙනවා මේ තනියෙන් හිතක් විතරක්
විඤ්ඥානය කියන එක අපි තේරුම් ගත්තොත් මජ්්‍යම නිකාය වේදල්ල කියල සූට දේශනාවක් තියෙනවා. මේ සූට දේශනාවදි විඤ්ඥානය කියලා කියන විඤ්ඥානය කියන්නේ මොකකටද කියලා. මේ මහරහත්තන් වහන්සේලා අතර ඇතිවෙච්ච ධර්ම සාකච්ඡාව. එතනදි විඤ්ඥානය කියන්නේ කුමන අර්ථයකින්ද කියලා විඤ්ඥානය ගැන විමසනකොට මේ මහරහත්තන් වහන්සේ පිළිතුරු දෙනවා විජානාතීතිකෝ භික්කවේ තස්මා විඤ්ඥානන්ති උච්චති. දැනගන්නවා කියන අර්ථයෙන් තමයි කියන විඤ්ඥානය කියලා කියන්න. එතකොට විඤ්ඥානය කියලා අපි සාමාන්‍යෙන් කතා කරපම අර්ථයකින් අපිට දැන ගැනීමක් විඤ්ඥානෙන් ඇති කරලා දෙනවා. තැන් අපේ ඇහේ විඤ්ඥානය හටගන්න එකට කියන චක්කු විඤ්ඥාන. ඒ චක්කු විඤ්ඥානෙන් තම ඇහි හටගන්න රූප දැනගන්න ඇහි ඇතිවන විඳීම දැනගන්න ඒ දකින රූපවල වෙනස්කං මේ පාට වරණ හැඩතල මෙයා දැන් ලස්සනයි කැතයි ඒ සියල්ල දැනගන්න අපිට උපකාර වෙනවා විඤ්ඥානයක් ඇහි හට ගැනීම. ඒක ඇති වෙන්නේ ඇහැයි රූපයයි විඤ්ඥානයයි කියන මේ කරුණු තුන එකතුව. ඒකට අපි කිනවා ස්පර්සි. ස්පර්සයෙන් තමයි විඳීම් හඳුනා ගැනීම් චේතනා කියන සියල් ඇහැ තුළ සිද්ධවෙන්. එහෙමනම් අපිට පේනව ඇහැ තුළ සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙන්නට ඕන. ඇහැයි රූපයයි කියන සතර මහා ධාතු නිසා ඇතිවෙච්ච දේවල්. එතකොට ඇසයි රූපයයි විඤ්ඥානය එකතු වුණාන ඒක තමයි ස්පර්සි. එහෙමනම් එතන විඤ්ඥානය තියෙනවා. අන්නේ ස්පර්සය නිසා තමයි ඇහැ තුළ විඳීම් හඳුනා ගැනීම් චේතනා කියන මේ කරුණු තුනම ඇතිවෙන්. එහෙමනංගේ කාරණා තුනටම මුල්වෙච්ච මූල බීජය ස්පර්සය නං විඤ්ඥානයත් ඒත් ඇසුරු කරගෙන පවතිනවා. එහෙමනං අපිට පේනවා රූප වේදනා සංඥා සංස්කාර ඇසුරු කරගෙනයි හැම වෙලායම විඤ්ඥානයක් පවතින්. අන්නේ නිසා පින්වතුනි මේ ඇහේ විඤ්ඥානයෙන් අපි රූප දැනගන්නවා වගේම කනේ විඤ්ඥානයෙන් නිසා තමයි මේ ශබ්ද දැනගන්නේ ශබ්දවල වෙනස්කන් දැනගන්න. ඒ ශබ්දයක් නිසා අපිට යම් සැපයක් දුකක් උපේක්ෂාවක් ඇතිවෙනවනම් ඒක දැනගන්නෙත් මේ කනේ හටගන්න සෝත විඤ්ඥානි මුල් කරගෙන. ඊළඟට ගඳ සුවඳ අපි හඳුනාගන්නවා ඒවා දැනගන්නවා. දිවට දැනෙන් රස දැනගන්නවා කයින් පහස දැනගන්නවා මේවා හිතෙන් හිත අපි යම් අරමුණු ගොඩ නගනවා. එතකොට මේ සියල්ලම අපිට සිද්ධ වෙන්නේ මේ ඇස කන නාසය දිවකය මනස කියන අපේ ආයතන හයම ඇසුරු කරගෙන මේ විඤ්ඥානයේ ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. අන්නේ නිසා පින්වතුනි අපි මේ ආයතන හය මුල් කරගෙන මේ විඤ්ඥානයත් එක්ක බැඳිච්ච චේතනා පහළ වෙනවා හැම වෙලායම. ඇහැට පේන රූප ගැන අපි චේතනා පහළ කරනවා. කනට ඇහෙන ශබ්ද ගැන අපි චේතනා පහළ කරනවා. නාසයට දැනෙන ගඳ සුවඳ ගැන චේතනා පහළ වෙනවා. දිවට දැනෙන රස ගැන චේතනා පහළ වෙනවා. කයට දැනෙන පහස ගැන චේතනා පහළ කරනවා. මනසින් මේවා ගැන හිතා හැම වෙලායම මනෝ කර්ම රැස් කරන එක තමයි මනෝ සංචේතනා කියන්න. එහෙමනම් අපේ සිත කය වචනය තුන්දොරින් ආයතන හය ඔස්සේම චේතනා පහළ වෙනකොට ඒ චේතනාවත් විඤ්ඥානය එක්ක බැඳිච්ච දෙයක්. අන්නේ නිසා අපි රැස් කරන කර්මයන් විඤ්ඥානය හරහා සංසාරයේ ආත්මෙන් ආත්මයට ගමන් කරනවා. එනිසා තමයි සමහර කර්ම මේ ජීවිතය අවසන් වුණේ නැත්නම්. දිට්ට දම්ම වේදනීය විපාකයන් හැටියට මෙලව විපාකදීල අවසන් වුණේ නැත්නම් විඤ්ඥානයත් එක්ක ඊළඟ භවයට අරගෙන යනවා. උපපච්ච වේදනීය කර්මයක් හැටියට ඊළඟ ජීවිතයට අරගෙන ගිහිල්ලා ඒ කර්මානුරූපියෝ විඤ්ඥානයෙන් දුක්විඳින්න අකුසල කර්මයක උපතක් නං ඒ උපත සලසල දෙන්නේ කර්ම ශක්තිය තුළි. විඤ්ඥානය ඇදගෙන යනවා නිරේවල්වලට. ඒ විඤ්ඥානෙ තිරිසං අපායට ඇදගෙන යනවා. ප්‍රේත ලෝකයට ඇදගෙන ගිහිල්ල දුක් සහිත උපත් ලබා දෙනවා. ඒකට හේතුව විඤ්ඥානයේ කර්මයත් එක්ක බැඳිච්ච දෙයක් නිසා. බලන්න මහරහතන් වහන්සේලාගේ තේර තේරී ගාථාවන් අධ්‍යයනය කරනකොට උන්වහන්සේලා භාවනා කරන්න උත්සාහ කරනකොට තමන්ගේ හිතට මේ විඤ්ඥානයෙන් නොයෙක් විදි අකුසල සහගත රූප ශබ්ද ගන්ධ මේවා මවල පෙන්වමින් තමන්ව නොමගේ යවන්න උත්සාහ කරනවා. විඤ්ඥානය කියන අපි නොමගේ යවට දෙයක්. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නවා මායූප මංච විඤ්ඥාන. විඤ්ඥානය කියන හරියට මායාකාරයෙක් වගේ කියන. මායාකාරයගේ ස්වභාවය යම් කිසි දේවල් ඇත්ත වගේ පෙන්නලා කෙනෙක්ව රවට්ටනවා. අන්න ඒකට රැවටෙන කෙනා විඤ්ඥානය ඇත්ත ස්වභාවය හඳුනගත්ත නැති කෙනා අර විඤ්ඥානය මායාවට රැවටෙනවා. නමුත් ධර්මය අවබෝධ කරන්න විඤ්ඥානය අවබෝධ කරන්න සසරදුකින් නිදහස් වෙන්න මහන්සිගන්න. භාවනා වඩන අය මේ විඤ්ඥානයට ගරහා කරපු සිදුවීම් තේර තේරී ගාථාවල තියෙනවා. රහතන් වහන්සේලා උදාන හැටියට පල කරනවා
උන්වහන්සේලා භාවනා කරනකොට විඤ්ඥානයට ගරහා කළේ කොයි විදිහට. ඒ විඤ්ඥානය නුඹ මාව නිරේට අරගෙන ගියා නේද. නුඹ මාව මේ සංසාර ගමනේ අපායට ඇදගෙන ගියා නේද. තිරිසං ආත්ම භාවවල ප්‍රේතාත්ම භාවවල මාව දුක්විඳෙව්ව නේද. විඤ්ඥානයේ උඹට නං ආය මම සතරාපායට මාව ඇදගෙන යන්න මං ඉඩ තියන්නේ නෑ. ඒ නිසා දැන් ඔබ මම කියන විදිහට වැඩ කරපන්. මෙච්චර කාලයක් දීර්ඝ සංසාර ගමනි මං විඤ්ඥානයට වහලෙක් වෙලා ජීවත්තුනේ. නමුත් අද මම නුඹට එහෙම වැඩ කරන්න ඉඩ තියන්නේ නෑ. සමතය නැමති ආයුදේ මං නුබෝ දමනය කරනවා. විදර්ශනා ඔස්සේ නුබේ සියලු මේ බැඳීම් දුරු කරලා නුබේ තියෙන ඇත්ත ස්වභාවය මං අවබෝධ කරගෙන සසරදුකින් නිමිදෙනවා. ඔය වගේ මහරහතන් වහන්සේලා තමන්ගේ සිතුවිලිවලට තමන්ගේ විඤ්ඥානයට ගරහා කරමින් භාවනාවේ හිත පිහිටෝපු ආකාර ගැන අපිට තේරි ගාථාවල කියවන්න ලැබෙනවා. එදකොට අපිට පේනවා මේ විඤ්ඥානය අරගෙන යනව කර්ම ශක්තිය විසින් අපායවල්ලොට නිරේවල්ලොට තිරිසන් ලෝකුවට අරගෙන ගිහිල්ලා ඒ දුක්විඳින උපත් සලසල දෙන්නේ අර සංසාරිකව ගමන් කරන විඤ්ඥානයත් එක්ක යන සසර පුරුදු නිසා. ඒ කර්ම ශක්තිය නිසා. පිංහතුනේ මුගලත් මහරහත්තන් වහන්සේ ගැන හිතන් හොරුන්ගේ පහරදීමක් මතයි උන්වහන්සේට පිරිනිවන් පාන සිද්ධ වනේ. උන්වහන්සේ භාවනා කර ඉන්නදදි පළවෙනි වතායි උන්වහන්සේ වැඩ හිටිය කුටිය. මේ හොරු වට කරලා කුටිය දොර කඩලා උන්වහන්සේට පහර දෙන්න සූදානන් වෙච්ච වෙලාවේ. උන්වහන්සේ බොහෝම ඉර්දිමත් භික්‍ෂූන් වහන්සේලා අතරින් අග්‍රම කෙනා. උන්වහන්සේ ඉර්දියෙන් දැක්කා. ඒ දැකපු නිසා උන්වහන්සේ සියුම් ශරීරයක් මවාගෙන යතුරු හිලෙන් කියනවා එලියට වැඩම කරලා උන්වහන්සේ නොපෙනෙන විදිහට මනෝ මේ ශරීරයකින් මෙතනින් ඉවත් වුණා කය සියුම් කරගෙන. හොරු දොර කඩලා බැලිවා උන්වහන්සේ පේන්න නෑ. යමල්ල යන්න කියලා මේ පිරිස ගියා. හැබැයි එදා නතර වුණේ නෑ. ආයමත් ටික දවසකින් ඔවුන් සංවිධානය වෙලා පොළො දඬුමුගුරු අරගෙන උන්වහන්සේට පහර දෙන්න දෙවනි වතාවෙත් උන්වහන්සේ වැඩ හිටිය කුටිය වට කරා. එදා කුටිය දොර කඩන්න සූදානන් වෙනකොට උන්වහන්සේ සැනින් සමාපත්තියකට සමවැදිලා පියස්සෙන් අහසට පැනනැගල වහලින් තමයි අහසට පැනනැගල අහසින් වෙනත් ප්‍රදේශයකට වැඩම කර. දෙවනි වතාවෙත් උන්වහන්සේ බේරුණ. හැබැයි උන්වහන්සේ තුන්ගනි අවස්ථාවේ මේ හොරු එදා ආයමත් දඩුමුගුරු අරගෙන උන්වහන්සේගේ කුටිය වට කරන්න සූදානන් වෙච්ච වෙලා උන්වහන්ස විමසල බැලුවා මම දේවතාවක්ම මග හැරිය. නමුත් මේ වතාවේ ආයමත් ඔවුන් දඩුමුගුරු අරගෙන මට පහර දෙන සූදානන් වෙන. ඇයි මෙහෙම වෙන්නේ. ආයමත් ඔවුන් මගේ පස්සෙ පන්නන්නේ මොකක් හෝ පෙර අකුසලයක් නිසාද. අන්න උන්වහන්සේ පෙර ජීවිත විමසන්න පටන්ගත්තා මොකක්ද මේකට හේතුව. උන්වහන්සේගේ පෙරජීවිතය බැලුව ඊට පෙරජීවිත බැලුව මේ විදියට පෙරජීවිත බලාගෙන යනකොට හරීම පුදුමයි. මනුස්සලෝක ඉපදිච්ච යම් ආත්මයක් තියෙනවනං ඒ හැම ආත්මයකදීම ගුටි කාල තමයි මරණයට පත්වෙලා තියෙන්. තිරිසන් ලෝක ඉපදිච්ච යම් ආත්ම තියෙනවනම් මේ දීර්ඝ සංසාර ගමනේ ඒ ආත්මවලදිත් හොරුන්ගෙන් පහරකාල එක්කො මිනිස්සුන්ගෙන් ගුටි කාල සත්තුන්ගෙන් පහරකාල මොකක් හෝ හේතුවක් නිසා ගුටි කාලම තමයි හැම ආත්මයකදීම යම් තැනක ඉපදුනානම් මරණයට පත්වෙන සිදු වෙලා තියෙන්. උන්වහන්සේ බලාගෙන ගියා කල්ප ගණන් ආපස්සට මොකක්ද මේකට හේතුව. අන්න බලාගෙන යනකොට උන්වහන්සේ දකිනවා තමන් අතින් ආනන්තරී අකුසලයක් සිදු වෙලා. ඇස් දෙක පේනෙ නැති තමන්ගේ අම්මවයි තාත්තවයි වනාන්තරයකට අරගෙන ගිහිල්ලා හොරු පහර දෙන විදිහට පහරදීලා එක ආත්මයක තමන්ගේ දෙමව්පියන්ව මරලා තියෙනවා. අන්නේ අකුසල විපාක ගෙවන්න නිරේට වැටිලා දුක්විඳලා ආනන්තරී අකුසලේ ගෙව්වත් අපරාපරිය වේදනී අකුසලයක් හැටියට විඤ්ඥානයත් එක්ක බැඳිලා මේ කර්මය දිගට එනවා පිරිනිවන් පානකම්ම. හැම ආත්මයකම යම් තැනක ඉපදුනානං අර කර්මය විසින් විපාකයේ සුදුසු විදිහට සකස් කරලා හැම ආත්මයකදීම ගුටිකාල මැරෙන විදිහේ කර්ම ශක්තියක් මතු වෙලායිනවා. බලන්න එතකොට අපිට පේනවා අපේ මේ විඤ්ඥානය කියන එක අපිට ආපස්සට විමසලා පෙර ජීවිතවලට හිතාගෙන හොයාගෙන යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපේ හිතේ තියෙන මේ සියලු දේවල් වසාගෙන තියෙන්නේ පංච නීවරණ ඔස්සේ.
එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නීවරණ කියන්නේ තනිකර අකුසල් ගොඩක්. අනීවරණ කියලා අංගුත්තර නිකායේ දේශනාවක බුදුරජාණන් වහන්සේ වදාලා පංච නීවරණ වලින් තමයි අපේ මතක ශක්තිය වහගෙන ඉන්නේ. අඥාන කරන කෙනෙක් මෝඩයෙක් බවට පත් කරනවා කියන පංච නීවරණ වලින්. අචක්කු කරන දහම්මැස නුවණැස ලබා ගන්න තියෙන හැකියාව වහලා දාලා කෙනෙක්ගේ දහම් ඇස අන්ධ කරලා තියෙන්නේ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කෙනාගේ නුවණැස නැති කරලා දාලා මතක ශක්තිය පවා දුර්වල කරලා තියෙන්නේ මේ පංච නීවරණ වලින්. අන්න ඒ නිසා තමයි ඔබ සමත භාවනාවක් වඩනකොට බුදුරජාණන් වහන්සේ අපිට මුලින්ම උගන්වන්නේ හිත දියුණු කරගන්න ඕන නම් අපේ හිතට තියෙන රැකවරණේ තමයි සිහිය. මෙන්න මේ සිහිය දියුණු කරන ක්‍රමේ තමයි සතර සතිපට්ඨානෙන් උගන්වන්නේ. එතකොට යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨානේ වඩනවා කියන්නේ හිත දියුණු කරනවා. ඒ හිත දියුණු කරනකොට මුලින්ම සිද්ධ වෙන්නේ අර විඤ්ඤාණයේ තියෙන දියුණුව විඤ්ඤාණයේ තියෙන මතකේ මේ දියුණු කරන්න පුළුවන් සියලු හැකියාවන් වසාගෙන තියෙන අකුසල් ගොඩක් වන පංච නීවරණයන්ගෙන් තමයි සිත පිරිසිදු කරගන්නට ඕනේ. අන්න ඒ නිසා භාවනා වඩන කෙනා කාමච්ඡන්දය ඔස්සේ හිත දුවන්න දෙන්නේ නැතුව ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාදී මේ පංච නීවරණ ඔස්සේ තමන්ගේ හිත දුවන්න ඉඩ දෙන්නේ නැතුව සමත භාවනාවක් තුල හිත එකඟ කරලා අන්න අර අකුසල් වලින් හිත බැහැර කරලා හිත විඤ්ඤාණයේ පිරිසිදු භාවයකට ඒකාග්‍රතාවයකට ඇති කරලා ගන්න. බලන්න ඒ නිසානේ පළවෙනි ධ්‍යානය ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ කොහොමද? මේ පළවෙනි ධ්‍යානය ඇති කරගත්ත කෙනාගේ ඒ ධ්‍යානය ගැන විස්තර කරන්නේ සමාධියක් ඇති වුණා කියන්නේ ඒ කෙනා විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ඇති කාමයන්ගෙන් වෙන් වෙලා විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙච්ච සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං විතක්ක විචාර ඇති ප්‍රීතිය සැපේ ඒකාග්‍රතාවය ඇති පළවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා කියනවා. එහෙමනම් පළවෙනි ධ්‍යානයේ ස්වභාවය තමයි විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අර හිත පිරිසිදු වීමෙන් ඇතිවෙච්ච ලොකු නිරාමිස සැපයක් සතුටක් ඇති අකුසල සහගත සිතුවිලි බැහැර වෙච්ච නීවරණයන් බැහැර වෙච්ච අවස්ථාව තමයි හිතේ ඒකාග්‍රතාවේ සමාධිය කියලා කියන්නේ. අන්නේ සමාධිය දියුණු වුණොත් ඒ සමාධිය වර්ධනය කරගත්තොත් ඒ කෙනාට පුළුවන් ධ්‍යානයන් උපදවන්න. ඒ ධ්‍යාන ඉහළට දියුණු කරලා පළවෙනි ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානයේ තුන්වෙනි ධ්‍යානයේ හතරවෙනි ධ්‍යානයේ දක්වා හිත දියුණු කරා කියන්නේ විඤ්ඤාණයේ තියෙන බොහෝම පිරිසිදු තත්ත්වයක්. ඉහළ දියුණුවක් පවිත්‍රත්වයක් ඇති කරගෙන චිත්ත ඒකාග්‍රතාවයක් දියුණු කරගත්ත මනසේ ලොකු ආධ්‍යාත්මික ශක්තියක් ඇති කරගත්ත කෙනෙක් බවට ඔහු පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ උපමා කරේ හතරවෙනි ධ්‍යානයට දියුණු කරපු හිත කර්මන්නේයි කියනවා. රන් කරුවෙක් රත්තරන් හොඳට පිරිසිදු කරලා පෙරාපු රත්තරන් වලින් ඔහුට ඕනෑම විදිහේ හැඩතල වලින් යුක්ත රත්තරන් නිර්මාණ කරන්නට පුළුවන්. ඔහුට මාලයක්ද කරාඹුවක්ද මුද්දක්ද තමන් කැමති දෙයක් ලස්සනට කැටයම් කරලා නිර්මාණය කරන්න පෙරාපු රත්තරන් පිරිසිදු රත්තරන් වලින් තමයි රන්කරුව නිර්මාණයන් කරන්න. අන්නේ වගේ තමයි කියනවා පංච නීවරණ යටපත් කරලා සමාධියක් ඇති කරගත්ත කෙනාගේ හිත ධ්‍යාන දක්වා දියුණු කරලා ගත්තා කියන්නේ හරියට පෙරාපු රත්තරන් වගේ කර්මන්නේ වූ හිතක් කියන තමන්ට තියෙන. අන්නේ හිතෙන් ඒ විඤ්ඤාණය තුලින් ආපස්සට බලන්න පුළුවන්. අන්නේ හැකියාව බුදුරජාණන් වහන්සේ පෙන්වා පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. මම පෙර ජීවිතේ කවුරු වෙලාද හිටියේ? එතනිනුත් එහාට බලනවා ඊළඟ ජීවිතේ මං කවුරු වෙලාද හිටියේ? මේ විදිහට ආපස්සට විමසලා එක ආත්මයක් දෙකක් නෙමෙයි. කල්ප ගණන් ආපස්සට බලන නුවණක් ඇති කරගන්න. එහෙම නුවණක් උපදවන්න පුළුවන් වෙන්නේ මේ විඤ්ඤාණය කියන එක සංසාරේ දිගින් දිගට චිත්ත පරම්පරාවක් හැටියට එක පෙළට ගමන් කරගෙන යනවා. කෙනෙකුට මෙහෙම කියනකොට හිතෙන්න පුළුවන් එහෙමනම් ඔය එකම විඤ්ඤාණයද? ඇත්තටම එකම විඤ්ඤාණය කියලා කියන්න බැරි හේතුව තමයි විඤ්ඤාණය කියන්නේ චිත්තක්ෂණයක් පාසා වෙනස් වෙවි ආයමත් හටගනිමින් යන්නේ. හැබැයි එකම චිත්ත පරම්පරාවක එකම වැලක පුරුක් හැටියට එක විඤ්ඤාණයක් හටගෙන පැවතිලා නිරුද්ධ වෙනකොට ඒකෙම ඊළඟ විඤ්ඤාණය හටගන්නවා. එතකොට එකම චිත්ත ධාරාවක් චිත්ත පරම්පරාවක් හැටියට තමයි
මේ දීර්ඝ සංසාර ගමනේ මේ විඤ්ඤාණය ආවේ. අන්නේ නිසා ආපස්සට විමසගෙන විඤ්ඤාණය ඔස්සේ ආපස්සට බලාගෙන යන කෙනෙකුට තමන් ගෙවාගෙන ආපු දීර්ඝ සංසාර ගමනේ ස්වභාවය තමන්ටම සිහිනුවණින් අත්දැකලා වටහා ගන්න ඥානයක් උපදවා ගන්න පුළුවන්. අන්නේ ඥානය තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය හැටියට බුදුරජාණන් වහන්සේ ධර්මයේ උගන්වන්නේ. එහෙමනම් පින්වතුනි අපිට පේනවා මේ විඤ්ඤාණය යම් තැනක බැස ගන්නවද? ඒ විඤ්ඤාණයට පුළුවන් ඒ විඤ්ඤාණය යම් තැනකට ඇදිලා ගියාට පස්සේ ඒ ස්ථානයේ ඇසුරු කරගෙන විඤ්ඤාණය Tamanට අවශ්‍ය ශරීරයක් සකස් කරනවා. හැම වෙලාවෙම විඤ්ඤාණය තනිව ගමන් කරන්නේ නැහැ. රූප වේදනා සංඥා සංකාර ඇසුරු කරගෙන යන විඤ්ඤාණයට පැවැත්මට අවශ්‍ය විදිහේ ඕනම විදිහේ ශරීරයක් විඤ්ඤාණය හදාගන්න. දැන් ඔබ හිතන්න මව් කුසෙන් ඔබ ඉපදුනේ කොහොමද? මව් කුසක විඤ්ඤාණයක් පැමිණිලා මේ කලලයක් නිර්මාණය වෙන ආකාරය ගැන දීඝනිකායේ මහා නිදාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සනට විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළා දෙමව්පියන් සරු දෙමව්පියන් වෙන්නට ඕන. ඒ දෙමව්පියන්ගේ එකතු වීම මත කලලයක් නිර්මාණය වෙනවා. මෙන්න මේ මව් කුසක නිර්මාණය වෙන කලලයට අන්නේ කලලය කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ශ්‍රාවයක්. එතකොට විඤ්ඤාණයට පුළුවන් ඇවිල්ලා මේ කර්මානුරූපීව මව් කුසක උපදින්න පිනක් කරලා තිබ්බොත් විතරයි අර කර්මයෙන් තමයි විඤ්ඤාණය එතනට ඇදගෙන එන්නේ. මොකද විඤ්ඤාණේ කර්ම ශක්තියත් එක්ක සංස්කාරات එක්ක බැඳිලා තියෙන්නේ. එතකොට මව් කුසයේ ජීවත් වෙන්න මිනිස්සෙක් හැටියට ලෝකේ උපදින්න තරම් පිනක් පුණ්‍ය කර්ම රැස් කරලා තිබ්බොත් ඒ කර්මයේ විසින් විඤ්ඤාණය අරගෙන එනවා මව් කුසට. අන්න විඤ්ඤාණය මව් කුසේ බැසගත්තට පස්සේ විඤ්ඤාණය මොකද කරන්නේ? අර මව් කුසේ තියෙන ඒ කලලේ ඇසුරු කරගෙන Tamanට අවශ්‍ය විදිහේ ශරීරයක් නිර්මාණය කරනවා. ඒක බුදුරජාණන් වහන්සේ වදාළම් ආනන්දය විඤ්ඤාණයක් මව් කුසේ බැස්සට පස්සේ ඒ මව් කුසේ තියෙන සතර මහා ධාතු ඒ කලලේ තියෙන සතර මහා ධාතු උපයෝගී කරගෙන නාම රූප හැටියට වැඩිලා ආයතන හයක් හදාගන්න. විඤ්ඤාණ පච්චයා නාම රූපං නාම රූප පච්චයා සලආයතන. විඤ්ඤාණය යම් තැනක බැස්සට පස්සේ එතන නාම රූප වැඩිලා ආයතන හයක් තමයි සකස් කරගන්නේ. ඇස කන නාසය දිව ශරීරය මනසින් යුක්ත ආයතන හයකින් යුක්ත ඔන්න දරුවෙක් මව් කුස තුල නිර්මාණය කරගන්න. මේ දරුවා නිර්මාණය වෙන්නේ කර්ම ශක්තියත් ඇතුව. අන්න ඒ නිසා තමයි එකම දෙමව්පියන්ට දාව උපදින දරුවන් අතර කෙනෙක් බොහෝම උගත් කෙනෙක් බවට පත් වෙනවා. කෙනෙක් ඊටාම මෝඩ මන්දබුද්ධික සිහි කල්පනාව නැති කෙනෙක් බවට පත් වෙනවා. කෙනෙක් බොහොම ලස්සන තමන්ගේ ශරීර අවයවයන්ගේ හොඳ ක්‍රියාකාරීත්වයක් ඇති නිරෝගී කෙනෙක් හැටියට උපදිනකොට ඒ පවුලෙම කෙනෙක් අංගවිකල අබ්බගාත සමහර වෙලාවට ඇවිද ගන්න බැරි තමන්ගේ ඇස කන නාසය ආදී ඉන්ද්‍රියන් ක්‍රියා විරහිත වෙච්ච ක්‍රියාත්මක වෙන්නේ නැති මේ විදිහේ ශරීරවල යම් යම් දුර්වලතා ඇති දරුවන් හැටියට උපදිනවා. එතකොට මේ විදිහට එකම පවුලක 10 දෙනෙක් ගත්තොත් එකම දෙමව්පියන්ගේ එකතු වීමක් තුළින් හැදිච්ච කලලයකින් මේ දරුවන් නිර්මාණය වුණත් එකිනෙකා තුල තියෙන එකිනෙක චර්යා රටාවන් එකිනෙකා තුල තියෙන එකිනෙක ආසාවන් එකිනෙකාගේ ශරීරවල ස්වභාවය වෙනස්. ඇයි මෙහෙම සිද්ධ වුනේ? අන්න ඒකට හේතුව තමයි විඤ්ඤාණය අරගෙන ආපු සංසාර පුරුදු වල තියෙන වෙනස්කම්. මේ සංසාරේ දිගින් දිගට ආපු කර්ම ශක්තියත් එක්ක බැඳිච්ච විඤ්ඤාණේ තියෙන වෙනස්කම්. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාද. යම් කර්මයක් සංසාරේ රැස් කරගත්තා නම් ඊට අනුව තමයි දායාදී හැටියට තමන්ට සංසාරේ සැප දුක් ආදී මේ සැප සම්පත් ලැබෙන්නේ හෝ නොලැබෙන්නේ. අන්න ඒ නිසා පින්වතුනි අපේ ජීවිත තුළ නිරන්තරයෙන් අපි මේ අකුසල සහගත කර්මයන්ගෙන් වැළකීලා නිතර කුසල් වඩමින් නිතර පින් දහම් රැස් කරමින් විඤ්ඤාණයේ පිනට අනුව හැඩගස්ව ගන්නට ඕන. අපි නිතර අකුසල් කරනවා කියන්නේ අකුසලයට අනුව විඤ්ඤාණය හැඩගැහෙනවා. අපි නිතර පින් දහම් කරනවා නම් පිනට අනුව විඤ්ඤාණය හැඩගැහෙනවා. ඒ නිසා අකුසලයට අනුව විඤ්ඤාණය හැඩගැහෙන්න ඉඩ දෙන්නේ නැතුව හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ලෝකේ අපිට පෙන්වලා දෙන එකම දේශනාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ මුළු ධර්මයේම කැටි කරලා එක ගාථාවකට ගත්තත් අපිට දකින්න තියෙන්නේ සබ්බ පාපස්සකරණ සියලු පාපී අකුසල් වලින් වළකින්න කියනවා. කුසලස්ස උපසම්පදා කුසල් වඩන් පින් දහම් කරන් සචිත්ත පරියෝදප්පනන් තමන්ගේ හිත දමනය කරගන්න.
ඒතම් බුද්ධානුශාසනං. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනා. එහෙමනම් අපිට පේනවා සබ්බ පාපස්සකරනම් පාපී අකුසල් වලින් වළකිනකොට ඒ අකුසලයෙන් වැළකෙනවා කියන්නේ කුසල් වඩනවා කුසලස් උපසම්පදා. එහෙනම් අකුසලයට අනුව විඥානයේ හැඩගැහෙන්න දෙන්නේ නැතුව අකුසල් වලින් වැළකීලා කුසල් වඩනකොට පිනට නැඹුරු වෙච්ච පුඤ්ඤාභි සංස්කාර වලින් යුතු පුඤ්ඤෝපගං හෝති විඥානම් පිනට නැඹුරු වෙච්ච විඥානයක් ඔබ තුල හැඩගැහෙනවා. ඔබ තුල සකස් වෙනවා. හැම වෙලාවෙම ඔබ හිතන්නේ යහපත් දෙයක් කරන්නේ කොහොමද? හොඳ දෙයක් කරන්නේ කොහොමද? කෙනෙකුට පිහිට වෙන්නේ කොහොමද? මෛත්‍රිය, කරුණා, මුදිතාදී ගුණධර්මයන්ගෙන් යුක්තව ජීවත් වෙන්නට ඕන. නිතර පින් දහම් කරන්නට ඕන. සිල්වත් වෙන්නට ඕන. බණ භාවනා කරන්නට ඕන. ඒ වගේ සිතුවිලි නිතර හිතමින් ඒ වගේ සිතුවිලි වලම කටයුතු කරන තමන්ගේ සිත කය වචනයෙන් නිතර පින් දහම් රැස් කරන කෙනාගේ විඥානේ පිනට අනුව හැඩගැහිලා වර්ධනය වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ විතරක් නෙමෙයි. සචිත්ත පරියෝදපණං තමන්ගේ හිත දමනය කරන්න. හිත දමනය කරනවා කියන්නේ අර පිනට අනුව නැඹුරු කරපු විඥානේ පිනට අනුව නැඹුරු කරලා ගත්ත හිතේ තියෙනවා අකුසල් ගොඩක්. ඒ තමයි පංච නීවරණ. මෙන්න මේ පංච නීවරණ නැමැති අකුසල් ටික යටපත් කරලා හිත දියුණු කරලා හිත දමනය කරනවා කියන්නේ නීවරණ යටපත් කරලා අර විඥානයේ තියෙන ශක්තිය විඥානයේ තියෙන පිරිසිදු භාවය හිතේ තියෙන ප්‍රභාස්වර භාවය මතු කරලා දියුණු කරලා චිත්ත දියුණුවක් ඇති කරගෙන අන්නේ දියුණු කරන ලද හිතෙන් විඥානයේ යථා ස්වභාවය විමසන්න කියනවා. පින්වතුනි අපි කොයිතරම් මේ විඥානේ අනිත්‍යයි මේ රූපේ අනිත්‍යයි වේදනා අනිත්‍යයි සංඥා අනිත්‍යයි සංස්කාර අනිත්‍යයි කියලා ඕක කොච්චර හිතියත් අපේ හිතේ අභ්‍යන්තරයේ තියෙන අකුසල් ප්‍රහාණය වෙන්න නම් අපි නිකන් ඕක හිතියා කියලා අකුසල් ප්‍රහාණය වෙන්නේ නැහැ. ඒක යම් දැනුමක් විතරක් අපිට ලැබෙනවා. යම් කිසි වැටහීමක් ලැබෙනවා. නමුත් අකුසල් ප්‍රහාණය වෙන්න නම් විඥානයේ යථා ස්වභාවය යථාබෝධයම අවබෝධ කරගන්න නම් අපි චිත්ත දියුණුවක් තුළ ඒකාග්‍ර කරන ලද සමාධිමත් හිතක් තුළ හිතේ තියෙන අකුසල් නීවරණ යටපත් කරගෙන ලොකු චිත්ත දියුණුවක් තුළ ඉඳන් හොඳ දියුණු කරන ලද හිතකින් තමයි අපි විදර්ශනා වඩන්නට ඕනේ. අන්න එතකොටයි ඒ අනිත්‍ය ස්වභාවය අනිත්‍ය හැටියටම වැටහෙන්න අවබෝධ වෙන්න පටන් ගන්න. ඒ නිසායි බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා දේශනා කරන්නේ සමාධින් භික්ඛවේ භාවේත මහණෙනි සමාධිය වඩන්න කියනවා. සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථාභූතං පජානාති. සමාධිමත් හිතක් තියෙන භික්ෂුව යථාර්ථය දකිනවා. කිංච යථාභූතං පජානාති කුමක යථාර්ථයද? ඉදන් දුක්ඛන්ති යථාභූතං පජානාති. මේ තමයි දුක කියලා දුකේ යථාර්ථය දකින්නේ. මොකද්ද දුක කියන්නේ? දුක කියන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එනම් පංච උපාදානස්කන්ධයයි දුක. පංච උපාදානස්කන්ධය කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. අන්න එතන තියෙනවා විඥානේ. රූප වේදනා සංඥා සංස්කාර ඇසුරු කරගත්ත විඥානේ. මෙන්න මේ විඥානේ පිරිසිඳ දැකලා අවබෝධ කරන්න නම් සමාධිමත් හිතක් තියෙන කෙනෙක් වෙන්නට ඕනේ. පින්වතුනි දැන් ඔබට තේරෙනවා ඇති විඥානේ කියන්නේ මොකක්ද? විඥානය කියන්නේ අවබෝධ කළ යුතු දුක්ඛාරි සත්‍යයට අයිති දෙයක්. විඥානය කියන්නේ අවබෝධ කළ යුතුයි. විඥානය කියන්නේ දුකට අයිති දෙයක්. විඥානය කියන්නේ අවබෝධ කළ යුතු දුක්ඛාරි සත්‍යයට අයිති දෙයක්. හැබැයි මේ දුක කියන එක විඥානය අවබෝධ කරන්න පුළුවන්කම තියෙන කාටද? සමාධිමත් හිතක් තියෙන කෙනෙකුට. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ වදාළ සමාධිමත් හිතක් තියෙන කෙනා දුක්ඛ සමුදය දුක්ඛ සමුදය තමයි මේ පංච උපාදානස්කන්ධය ගැන ඇතිවන අවිද්‍යාව තණ්හාව නිසා හැදෙන පටිච්ච සමුප්පාද ගමන. මෙන්න මේ දුක්ඛ සමුදය ප්‍රහාණය කළනවා. ඒක තමයි දුක්ඛ සමුදයේ තියෙන කෘත්‍ය. අවිද්‍යාව ප්‍රහාණය වුණා කියන්නේ අවිද්‍යාව නිසා හටගන්න තණ්හාව ප්‍රහාණය වෙනවා. තණ්හාව ප්‍රහාණය වුණා නම් තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ බැඳී යාම නිරුද්ධ වෙනවා. උපාදාන නිරෝධා භව නිරෝධෝ ආයමත් විපාක පිණිස කර්ම සකස් වෙන්නේ නැහැ. භව නිරෝධා ජාති නිරෝධෝ කර්මයක් සකස් වෙන්නේ නැත්නම් ආයමත් උපතක් පිණිස විඥානයක් ගමන් කරන්නේ නැහැ. කර්මයේ විසින් විඥානය ආයමත් ඇදගෙන යන්නේ නැහැ. ඇයි? විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වෙනකොට විඥානි බුදුරජාණන් වහන්සේ වදාළ හරියට පහන් සිලක් නිවිලා යනවා වගේ එතන නිරුද්ධ වෙලා යනවා. එතකොට මෙන්න මේ தত্ত্বය ඇති කරගන්න පුළුවන් වෙන්නේ සමාධිමත් හිතක් තියෙන කෙනෙකුට විතරයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා
මේ තණ්හාව නැතිවීම කියන එක නිවන සමාධිමත් හිතක් තියෙන කෙනා සාක්ෂාත් කරගන්නට ඕන. ඒක තමයි දුක්ඛ නිරෝධයේ තියෙන කෘත්‍යය. දැන් දුක කියන්නේ අවබෝධ කළ යුතු දෙයක්. දුක්ඛ සමුදය කියන්නේ ප්‍රහාණය කළ යුතු දෙයක්. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියන්නේ සාක්ෂාත් කළ යුතු දෙයක්. නිවන කියන එක සාක්ෂාත් කරන්නට ඕන. ඒක සාක්ෂාත් කරන්නට තියෙන්නේ මේ ධර්මය විමසලා අවබෝධ කිරීමෙන්මයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මාර්ගය කියන්නේ සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩි යුතු දෙයක්. මේ ඔක්කොම කරගන්න තියෙන්නේ මේ චතුරාර්ය සත්‍ය දුක අවබෝධ කරන්න නම්, තණ්හාව ප්‍රහාණය කරන්න නම්, නිවන සාක්ෂාත් කරන්න නම්, මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩන්න නම් මේ සියලු දේ කරන්න ලැබෙන්නේ කාටද? සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථාභූතං පජානාති. සමාධිමත් හිතක් තියෙන භික්ෂුව තමයි කියනවා යථාර්ථයම මේක දැකලා අවබෝධ කරගන්න. අනේ නිසා පින්වතුනි, හිතේ සමාධියක් ගොඩ නගනවා කියන්නේ මේ විඤ්ඤාණය ඔබේ හිත වසාගෙන තියෙන පංච නීවරණයන් යටපත් කරලා හිත දියුණු කරලා චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන දියුණු හිතක් ඇති කරගන්න. ඒ නිසා මෙන්න මේ විඤ්ඤාණය පිරිසිදු කර ගැනීම අපිට මේක වතුර වලින් හොදලා පිරිසිදු කරන්න පුළුවන් කමක් නැහැ. උදේ හවස නෑවත් කරන අකුසල් මත විඤ්ඤාණය අපිරිසිදු වෙනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගේ මේ කායික පිරිසිදුකම ලස්සනට ඉන්නවද, හොඳට සිවුරු හොදනවද, ඕවා නෙමෙයි බුදුරජාණන් වහන්සේ අහන්නේ. කොතනකවත් භික්ෂුන් වහන්සේ නමක් මුණ ගැහුණාට පස්සේ කොහොමද අද මුණ හේතුවද, දත් ටික මැද්දද, එලා සිවුරු හොදලා දැන්දේ, ඕවා බුදුරජාණන් වහන්සේ විමසන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම ශ්‍රාවකයන්ගේ බලාපොරොත්තුනේ හිතේ තියෙන පිරිසිදු භාවය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට නිරන්තරයෙන් උපදෙස් දුන්නේ සබ්බ පාපස්සකරණම්, පාපී අකුසල් වලින් වළකින්න. කුසලස්ස උපසම්පදා, කුසල් වඩන්න. සචිත්ත පරියෝදපනං, තමන්ගේ හිත දමනය කරගන්න. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. දැන් අපි ගත්තාම මේ වර්තමානයේ වෙනකොට අපිට දකින්න ලැබෙනවා මේ සියදිවි නසා ගැනීම වේගෙන් වර්ධනය වෙවි යන ස්වභාවය. පින්වතුනි, යම් කිසි කෙනෙක් සියදිවි නසා ගන්න පෙළඹෙනවා, හිතනවා, ඒකට උත්සාහ කරනවා කියන්නේ ඒව පවා බොහෝ වෙලාවට සංසාර පුරුදු හැටියට ගමන් කරනවා. අපිට ධර්මයේ දකින්න ලැබෙනවා සමහර අය ආත්ම 100 ගණන් එක දිගට සියදිවි හානි කරගත් අය. එවැනි අය සමහර වෙලාවට පැවිදි වෙලා පැවිදි වෙච්ච ජීවිතවල සියදිවි නසා ගන්න, තමන්ගේ ජීවිතේ හානි කරගන්න. ඒ නිසා මේ සියදිවි නසා ගැනීම කියන එක සංසාර පුරුද්දක් හැටියට මේ විඤ්ඤාණයත් එක්ක දිගින් දිගට ගමන් කරනවා. අන්න ඒ නිසා එවැනි නරක පුරුදු කියන ඒවා අපිට උත්සාහෙන් වීරියෙන් තමයි දමනය කරලා හිත දමනය කරන්න තියෙන්නේ. මේ හිත දමනය කරන්න තියෙන එකම ආයුධය තමයි සිහිය දියුණු කිරීම. හිතට තියෙන රැකවරණේ තමයි සිහිය. හැබැයි මේ සිහිය අපි දියුණු කරගත්තේ නැත්නම් අර විඤ්ඤාණයේ වසාගෙන තියෙන අකුසල් වලින් විඤ්ඤාණයේ තියෙන සිහි කල්පනාවක් නැති කරලා, විඤ්ඤාණයේ තියෙන සියලු දියුණු කරන්න පුළුවන් චිත්ත ශක්තිය නැත්තර නැති කරලා ඔබ පිස්සෙක් බවට පත් කරන්න පුළුවන්. ඔබ සිහි කල්පනාව නැති මානසික රෝගියෙක්, උමතු කෙනෙක් බවට පත් කරන්න පුළුවන්. ඔබ හිතන්න හොඳට වැඩ කරපු මිනිස්සු, සමාජ ඉහළ නිලතල දරාගෙන රැකී රක්ෂාවන් කරපු මිනිස්සු, උපාධිධාරීන් අද කොච්චර ඉන්නවද පිස්සු හැදිච්ච අය. අද බොහෝ දෙනෙක් වයසට යන්න මරණාසන්න වෙන්න හිත දියුණු කරලා නැත්නම් සිහි කල්පනාව දුර්වල වෙනවා. අර විඤ්ඤාණයේ තියෙන දියුණු කළ හැකි හැකියාවන් සියල්ල නැති කරගෙන සිහි කල්පනාව නැතුව තමයි බොහෝ දෙනෙක් මරණයට පත් වෙන්නේ. ඒ නිසා පින්වතුනි, අපේ හිත පිරිසිදු කර ගැනීම, හිත දියුණු කිරීම, මේ හිත දමනය කිරීම, හිත රැක ගැනීම ඔබ විසින්ම උත්සාහයෙන් වීරියෙන් කරගත යුතු දෙයක්. බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා පෙන්නලා දෙන්නේ මෙන්න මේ කාරණේ. දැන් බලන්න ඔබ කය පිරිසිදු කරන්න කොච්චර උත්සාහ ගන්නවද කියලා. ඔබ උදේ නැගිටපු ගමන් කරන්නේ දුවගෙන ගිහිල්ලා ඇස්වල පිරීලා තියෙනවා නම් කබ මේ කබ ටික කඩලා, ඊළඟට නාසයේ තියෙන හොටු ටික සුද්ධ කරලා, දත් ටික ඉක්මනට කුණු කෙල ගඳ යන්න මැද ගන්නවා. ඊළඟට මූණ කට හොදගෙන සබන් දාලා පිරිසිදු වෙනවා. ඇඳුමක් පවා දහඩිය වලින් දුඟද වුණා නම් ඔබ මේ ඇඳුම හොදලා කය පිරිසිදු කරගන්න උත්සාහ ගන්න. තමන් ලස්සන වෙන්න, කය ලස්සන කරගන්න හිතාගෙන කොයි තරම්නම් වියහියදම් කරමින් මහන්සි වෙනවද? හැබැයි මේ කයේ ස්වභාවය කොච්චර අපි උත්සාහ කරත් අපිට මේ කය පවත්වන්න තියෙන ඊටාම කෙටි කාලයක් විතරයි. ලෙඩ වෙනවා, ජරා ජීර්ණ වෙනවා, වයසට යනවා, කෙස් ටික පැහෙන එක, හම රැලි වැටෙන එක, දත් ටික වැටෙන එක,
ශරීරයේ ජරා ජීර්ණ වෙලා මරණයට දවසින් දවස ලංවෙන එක කාටවත් වලක්ව ගන්න පුළුවන්කමක් නෑ. කය වයසට යනවා, දුර්වල වෙනවා, ජරා ජීර්ණ වෙනවා. යම් දවසක මේ කය අතහැරලා ගියාට පස්සේ විඤ්ඤාණි බැහැර මේ ශරීරයේ කුණු වෙලා වැඩකට ගන්න බැරි දර කඩක් වගේ එක තැනම කුණු වෙලා යනවා. කවුරුත් කෙනෙක් මැරුණට පස්සේ අනේ මේ මගේ අම්මා නේද, මේ මගේ බිරිඳ නේද, මේ මගේම දරුවා නේද කියලා මලකුණ ගෙදර තියාගන්නේ. අඬා හරි ගිහිල්ලා සොහනකට විසි කරලා දාලා එනවා. දැන් නිකන් හිතන්න හරකෙක් වගේ සතෙක් නම් ගොම ටික හරි ගෙදර ප්‍රයෝජනෙට ගන්නවා. නමුත් මිනිස්සෙකුගේ මේ ශරීරේ හැම කොටසක් නිකන් හිතන්න මිනි අලු ටිකක් වත්තකට ඉස්සා කියලා කොච්චර බය වෙනවද කියලා. එතකොට අපිට පේනවා මේ ශරීරේ කිසිම වැඩකට නැති දේවල් තමයි මේ ශරීරය ඇසුරු කරගෙන හැම තැනම පවතින. හැබැයි අපේ මේ ශරීරය ඇසුරු කරගෙන පවතින හිත ඔබ දියුණු කරගන්න උත්සාහ ගත්තොත්, මේ හිතේ තියෙන නීවරණ යටපත් කරලා අකුසල් යටපත් කරලා චිත්ත දියුණුවක් ඔබ ඇති කරගත්, ඔබේ සිහිය දියුණු කරගත්තොත්, ඔබ අකුසලයෙන් වැළකීලා කුසල් වඩන හිත දමනය කරන කෙනෙක් බවට පත් වුණොත්, අන්න ඔබ දියුණු කරගත්ත පිරිසිදු කරගත්ත හිත තමයි ඊළඟ භවයට යන්නේ. අන්න ඒ නිසා සංසාරේ දිගින් දිගට හිත වඩන කෙනා, හිත දමනය කරන කෙනා, ධර්මයේ පුරුදු කරන කෙනා ඒවා පාරමී ධර්ම හැටියට සංසාරේ එකතු කරන. පින්වතුනි, ඔබ හිතන්න බුද්ධත්වයේ කරා පාරමී ධර්ම පුරාගෙන යන කෙනෙක්, අසංකීය 4කුත් කල්ප ලක්ෂයක් අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ පාරමී ධර්ම පුරාගෙන සංසාරේ ගමන් කරා. ඊළඟට අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා අසංකීයකුත් කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන සසරේ ගමන් කරනවා. පසේ බුදුරජාණන් වහන්සේලා අසංකීය දෙහිකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරනවා. මාර්ගඵලලාභීන් පවා සංසාරේ දිගින් දිගට පාරමී ධර්ම රැස් කරගෙන තමන්ගේ හිත පිරිසිදු කරගනිමින් තමයි නිවන් මාර්ගයට තමන්ගේ විඤ්ඤාණි හැඩගස්වගන්නේ. එතකොට මේ නිවනට හැඩගැහිච්ච විඤ්ඤාණයක්, නිවන් මගට යොමු වෙච්ච විඤ්ඤාණයක් කියන්නේ පාරමී කියලා අපි කතා කරන්නේ මොනවද? දාන පාරමිතාව. නිතර දන් දෙමින් පින් කරමින් පිනට අනුව දානයට නැඹුරු කරලා හැඩගස්ව ගන්න විඤ්ඤාණයක්. ඊළඟට සීල පාරමිතාව කියන්නේ සීලවන්ත ජීවිතයක් ගත කරනවා, කය වචනේ සංවර කරගෙන සිල්වත් වෙනවා. ඒ සීලේ පුරුද්දක් හැටියට තමන්ගේ ජීවිතයේ විඤ්ඤාණයත් එක්ක සසරේ ගමන් කරනවා. සීලමේ පුරුද්ද, නෛෂ්ක්‍රම්‍ය, පංචකාමයන් අතහැරීම. ඊළඟට ප්‍රඥාව, වීරිය, මේ ධර්මයේ නුවණින් විමසලා ඇති කරගන්න අවබෝධඥානෙ. ඊළඟට ධර්ම අවබෝධයට ඇති කරගන්න වීරිය. කාන්ති කියන්නේ ඉවසීම. සත්‍ය, මේ චතුරාර්ය සත්‍ය ගැන ඇති කරගන්න සත්‍යවාදී බව, හැම වෙලාවෙම සත්‍යවාදීව කටයුතු කිරීම. ඊළඟට ධර්ම අවබෝධයට ඇති කරගන්න අදිෂ්ඨානය. ඊළඟට මෛත්‍රිය, උපේක්ඛාව කියන මෙන්න මේවා යමෙක් වඩනවා නම් ඒවට අපි කියනවා දස පාරමිතා. ඒවා වඩනවා කියන්නේ ධර්මාවබෝධයට අවශ්‍ය ගුණධර්ම තුළ තමන්ගේ විඤ්ඤාණය හැඩ ගැහෙනවා. ඒ හැඩ ගැහිලා දියුණු වෙච්ච විඤ්ඤාණය සසරේ පිරිහෙන්නේ නැතුව තමන්ව ධර්මාවබෝධයේ කරා, ඉලක්කයක් කරා විඤ්ඤාණය අරගෙන යනවා. පින්වතුනි, අපි අකුසල් නම් රැස් කරේ අපේ විඤ්ඤාණය අරගෙන යන්නේ අපායවල වලට. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ සංසාරික සත්වයාට සතර අපාය කියන්නේ මහ ගෙදර වගේ තැනක් කියලා. අකුසල් කරමින් සංසාරේ ජීවත් වෙන කෙනා, හිත පිරිසිදු කරගත්තේ නැති කෙනා, අකුසලයට නැඹුරු වෙච්ච විඤ්ඤාණයක් හැඩගස්ව ගත්ත කෙනාගේ විඤ්ඤාණය හැම වෙලාවෙම නිරයට, තිරිසන් ලෝකයට, പ്രേත ලෝකයට ඇදිලා යන ස්වභාවයෙන් යුක්ත සතර අපායේ මහ ගෙදර කරගත්ත ජීවිතයක් තමයි ඔහුට තියෙන්නේ. නමුත් සසරේ නිතර පින් දහම් කරමින් පිනට අනුව විඤ්ඤාණය හැඩගස්ව ගත්ත කෙනා, පාරමී ධර්ම හැටියට පින් දහම් රැස් කර ගනිමින් ධර්මාවබෝධය ඉලක්ක කරගෙන ජීවත් වෙන කෙනාගේ විඤ්ඤාණය පිනට නැඹුරු වෙනවා. පුඤ්ඤෝපගං හෝති විඤ්ඤාණ. පිනට නැඹුරු වෙච්ච විඤ්ඤාණයක් හැඩ ගැහෙනකොට ඔහුව හැම වෙලාවෙම තමන්ගේ පින විසින් අරගෙන යන්නේ තව තවත් පාරමී ධර්ම දියුණු කරගෙන ධර්මාවබෝධයට යන මාර්ගයක, සුගතිගාමී මාර්ගයක ඔබ අරගෙන යනවා. අන්න ඒ නිසා දිව්‍ය මනුස්ස ලෝකවලට ඔබ වැදගෙන යන්නේ අර තමන් රැස් කරගත්ත, පිරිසිදු කරගත්ත හිතේ තිබ්බ පුණ්‍ය ශක්තිය, කර්ම ශක්තිය විසින්. අන්න ඒ නිසා පින්වතුනි, ඔය සියල්ල හොඳට සිහි කරලා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න. අපේ ජීවිත දවසින් දවස, මොහොතින් මොහොත, ෂණයෙන් ෂණේ මරණය කරා ළඟා වෙනවා. මේ බණහන ඔබ සියලු දෙනාම සෝතාපන්න ඵලයට පත් වෙලා නැත්නම් දැන් මරණයට පත් වෙලා ඔබව නිරේට ඇදගෙන යන ආශ්‍රව ඔබේ හිත අභ්‍යන්තරේ තියෙනවා. දැන් මරණයට පත් වෙලා ඔබව තිරිසන් ලෝකේ, පෙරේත ලෝකේ ඇදගෙන යන කෙලෙස් ආශ්‍රව
ඔබේ විඤ්ඥානය ඇතුළේ චිත්ත අභ්‍යන්තරයේ කර්ම ශක්තියත් එක්ක අපායගාමී ආශ්‍රව ඔබ තුළ තියෙනවා. ඒ නිසා මම දැම් මැරුණොත් කොහේ යයිද කියන කාරණය ඔබ ඔබගෙන් අහන්න. අහලා ඔබ අප්‍රමාදීව අකුසල් ප්‍රහාණය කරමින් කුසල් දියුණු කර ගනිමින් ධර්මාවබෝධයට නැඹුරු වෙච්ච හිතක් වර්ධනය කරගන්න. ධර්මාවබෝධයට නැඹුරු වෙච්ච පුරුදු තමන්ගේ ජීවිතය තුළ යහපත් කල්පනාව යහපත් වචන යහපත් පුරුදු ඇති කරගත්තොත් අන්න විඤ්ඥානය මේ පුරුදු තමයි සංසාර ගමනය ඔබව ධර්මාවබෝධය කර අරගෙන යන්නකොට සසරේ දිගින් දිගට අරගෙනයන්. සංයුත්ත නිකායි බොජ්ජංග සංයුක්තයේ තින බුද්ධි අපරිහානී සූත්‍රය කියලා. ධර්මාවබෝධය පිණිස නුවනින් විමසල ඇති කරගන්නා පුරුද්ධ වර්ධනය කරගන්න ඥානය සසරේ ආත්මෙන් ආත්මීට තමන් අරගෙන යනවා කියනවා ඉව පිරිහෙන්නෑ කියනවා. ඒ නිසා තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ අසංකයකොත් කල්පලක්ෂයක් ප්‍රඥාවන්තයන් අතර අගතනතුරු ලබලා ප්‍රඥාවන්ත කෙනෙක් බවට පත්වෙන්න නුවන විමසමින් නුවන වඩමින් ප්‍රඥා පාරමිතාව පුරුදු කරමින් ආපු කෙනාගිට ගාථාවේ පද දෙක ඇහෙනකොට සෝතා පන්න වෙන්න තරම් ප්‍රඥාව කොච්චරනං දියුණු වෙලා තිබුණද සංසාරි වැඩිච්ච. අන්නේ නිසා පින්වතුනි ඔබේ ජීවිතය තුළත් ඔබ අප්‍රමාදීව මේ සද්ධහා සීල සුතතියාග ප්‍රඥාදී ගුණධර්ම දාන සීල නයිස්ක්‍රම්ය ප්‍රඥා වීරි ආදී මේ පාරමී ධර්මයන් දියුණු කරගන්න. යහපත් ගුණධර්ම පුරුදු කරගන්න. අන්න එතකොට සියලු බුදුරජාණන් වහන්සේලා ඔබට පෙන්ලා දෙන අනුශාසනා සබ්බ පාපස්සා කරන පාපී අකුසල්වලින් වැලකිලා අකුසලයට නැඹුරු වෙච්ච විඤ්ඥානයක් හැඩගැහෙනෙක් ඔබට නවත්ත ගන්න පුළුවන්. කුසලස් උපසම්පදා නිතර කුසල් වඩමින් පුඤ්ඤෝපගං හෝති විඤ්ඥානයක් පිනට නැඹුරු වෙච්ච විඤ්ඥානයක් ඔබ තුළ පුරුදු කරගන්න පුළුවන්. ඔබේ හිත දමනය කරගෙන ඔබටත් මේ බුද්ධ ශාසනය තුළ ධර්මාවබෝධයම ලබන මාර්ගය විවර කරගන්නට පුළුවන්. එහෙමනං ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න කලින් අප්‍රමාදීව අකුසල් ප්‍රහාණය කරගෙන කුසල් දියුණු කරගෙන ධර්මයම අවබෝධ කරගන්න වාසනාව උදාවේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද ධර්ම දේශනාවෙන් අපි රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැක බල අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරන ගමන් අද ධර්ම දේශනාවේ දායකත්වය දරන්නට යෙදුනේ පයාගල හල් කඳවිල වේල්ල හන්දිය පදිංචි ඩී මිලිනා මහත්මිය, ඒ වගේම වයලට් රූපසිංහ, නිමාලි ධම්මිකා මාන්න තුංග යන දියණියන් ඇතුළු පවුලේ හැම දෙනාම ඒ අය බලාපොරොත්තු වෙනවා මීට වසර 13කට පෙර එනම් 2003 තුන්වෙනි මාසේ 23 වෙනි දින අභාව ප්‍රාප්ත වූ ඒ ලියනේරිස් දයාබර ස්වාමියාට පින් අනුමෝදන් කිරීම, ඒ වගේම පියාණන්ට පින් අනුමෝදන් කිරීම ඒ අයගේ අරමුණු අතර සඳහන් වෙනවා. ඒ වගේම ක්‍රියාන්විතයේදී සිටියදී මීට වසර 23කට පෙර අතුරුදහන් වූ නිමල් ජයතිස්ස සොහොයුරාට, ඒ වගේම වසර 21කට පෙර මිය පරලොව ගිය නෙවිල් චන්ද්‍රරත්න සොහොයුරා, ඒ වගේම නිමාලි ධම්මිකා මාන්නතුංග මහත්මියගේ ස්වාමියා වූ උපාලි මාන්නතුංග මහතා, දිනේෂ් ඉන්දික පුෂ්ප කුමාර ඥාති පුතු ඇතුළු මිය පරලොව ගිය පරම්පරාගත සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු අතර සඳහන් වෙනවා. එමනම් ඒ නම් සඳහන් කරපු අය වගේම පරම්පරාගත මිය පරලොව ගිය සියලු දෙනාමත් ධර්ම ශ්‍රවණය කරපු ඔබ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීනු සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගෙත් පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා ඒ අයට පින් අනුමෝදන් කරමු. ඒ වගේම සුජීවත්ව සිටින ඩී මිලිනා මෞතුමිය ඇතුළු පවුලේ සියලු දෙනාටමත් දේශකයන්න් වහන්සේටත් නෙත් කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් දායකත්වයේ දරූ සියලු දෙනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දෙනාටම සැලසේවා. උතුම් වූ ධර්මාවබෝධයේ පිණිසම හැම දෙනාටම මේ සියලු පින් උපකාර වේවා 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුද්ධ